හායි යාළුවනේ, ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් බලන්නකෝ අද මම මොනවද හදලා තියෙන්නේ කියලා. මේ වගේ කැඩෙන්නේ නැතුව ලස්සනට අපි හදපුද කට්ලට් එකක්. මේකට අපිට ඕන වෙන්නේ අල. මුලින්ම අපි අල ටික පොඩියට කපාගෙන තඹ ගන්න ඕනේ. ඉතින් අද මම මේකට මාළුවත් සැමන්වත් එකතු කරගන්නේ. අල වලින් විතරක් තමයි මම මේ කට්ලට් එක හදන්නේ. මතක ඇතුව අල තඹද්දී ලුණු ටිකකුත් එකතු කරගන්න. යාළුවේ මේ දේවල් පොඩියට කපා ගත්තාම අපිට කට්ලට් එක කැඩෙන්නේ නැති වෙන්න ලස්සනට බෙද ගන්න පුළුවන්. මම මේකට සුදු ලුණු වැඩිපුර එකතු කරගන්නවා. මොකද මම මේකට මාළු එකතු කරන්නේ නැහනේ. ඉතින් රස වැඩි කරගන්න මම මේකට සුදු ලුණු වැඩිපුර එකතු කරනවා. ඔයාලා සුදු ලුණු රසට වැඩි කැමති නැත්නම් එහෙම කරන්න එපා. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙනකොට අපි අර පොඩියට කපාගත්ත ලුණු ටික එකතු කරගන්නවා. දැන් මේක තෙලේ ටික වෙලාවක් බෙදෙන්න දෙන්න. මෙන්න මේ වගේ තෙලේ මේක රන්වන් පාට වෙනකොට බෙදෙනකොට අපි එකතු කරගන්න පොඩියට කපාගත්ත සුදු ලුණු ටික. පස්සේ අපි පොඩියට කපාගත්තු කරපිංචා අවුමිරිස් ටිකත් එකතු කරගමු. දැන් මෙන්න මේ වගේ හොඳින් කලවම් කරලා මේක චුට්ටක් මැලවෙන්න තියමු. දැන් අපි මේකට කෑලි මිරිස්, ගම් මිරිස්, කහ ලුණු කුඩු ටිකකුත් දාගමු. සැරට කන්න කැමති ඔයාලට මේකට වැඩිපුර ගම් මිරිස් ටිකක් තව එකතු කරගන්න පුළුවන්. දැන් මම මේකට එකතු කරගන්නවා තම්බල පොඩි කරගත්ත අල ටික. දැන් මේක මේ වගේ හොඳින් කවලම් කරගන්න. දැන් අපි අපේ මිශ්‍රණය හදලා ඉවරයි. දැන් යමු අපි අපේ කට්ලට් ටික තවට ගන්න බැටර් එක හදාගන්න. මම මේකට පාන් පිටි ලුණු ටිකකුයි කහ කුඩු චුට්ටකුයි දාලා තික් පේස්ට් එකක් වෙනකන් වතුර දාලා බැටර් එක හදාගන්නවා. දැන් අපි අපේ කට්ලට් ටික පාන් කුඩු වල දවට කරමු. මේ තියෙන්නේ මම පාන් කුඩු වල දවට ගත්ත කට්ලට් ටික. දැන් අපි මේ ටික බැදගෙන ඉමු. මේ වගේ බ්‍රවුන් කලර් එකක් එනකොට අපි මේ ටික ලිපෙන් බා ගන්න ඕනේ. මේ වගේ අපි ඉතුරු කට්ලට් ටිකත් බෙදගෙන ඉමු. මේ තියෙන්නේ මම බෙදගත්ත කට්ලට් ටික. බලන්නකො ලස්සන. ඉතින් ඔයාලත් මේ වගේ රසට කට්ලට් හදලා මට කියන්නකො රසයිද කියලා. එහෙනම් මම ගිහින් එන්න. තවත් දවසක මේ වගේ රස වීඩියෝ එකකින් හමු වෙමු. මාව අහගෙන හිටියට ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.